අයිබෝවන් සුබ දවසක් වේවා. ඉඩම් සිහිනේ සැරිසරන දෙස් විදෙස් ලාංකික ඉඩමේල්කේ ඉඩම්ලෝලි ෆෑන් බේස් එක ආදරයෙන් සාදරයෙන් පිළිගන්න ගමන් මහවින් පස්සේ ඉඩමක අලුත් කතාවක් හොයාගෙන අද අපි ආවා සීග්‍රේන් දියුණුවන දිනෙන් දින ඉඩම්වල වටිනාකම ඉහළ යන පදිංචියට යෝග්‍ය සෑම පහසුකමක්ම පාහේ තිබෙන පාදිනිය ප්‍රදේශයට. අපි දැන් කෙලින්ම යමු වීඩියෝ නරඹන්නට. නිවසට ඇතුල් වන තැන වම් අත පැත්තට වෙන්න තිබෙන වර්ග අඩි 80ක් විශාල පළමු කාමරයයි මේ. එහෙමම අපි ආලින්දයට යමු. බිම ටයිල් අතුරලා තියෙන්නේ. දෙපියන් ජනේලයක්, තුන්පියන් ජනේල් දෙකක් දමා තිබෙනවා. වර්ග අඩි 320ක් විශාල මෙම ආලින්දයේ ෆර්නිචර් වලට හොඳ ඉඩ කඩක් තියෙනවා. නිවසක ආලින්දයේ විශාලව ඩිසයින් කරන තරමට නිවසේ අලංකාරය වැඩි වෙනවා. වර්ග අඩි 150කට වඩා වැඩි නිවසේ දෙවන කාමරයයි මේ. සිමෙන්තියෙන් බිම නිමවා තිබෙන අතර වාස්තාශ්‍රය මනාව ලැබෙන්නට තුන්පියන් ජනේලයක් දමා තිබෙනවා. තව කාරණයක් කියන්න ඕනේ, මුළු නිවසටම ෂීට් තමයි සෙවිලි කරලා තියෙන්නේ. නිවසේ මාස්ටර් බෙඩ්රූම් එකයි මේ. වර්ග අඩි 200ක් විශාලයි. කම්ප්ලීට්ව වැඩ නිම කරලා තියෙනවා. බාත්රූම් ඒරියා එකත් ඔය විදිහට අපි බලාගෙන යමු. එයත් නිසියාකාරව වැඩ නිම කරලා තියෙනවා. ඇත්තටම අද පවතින මිල ගණන් එක බැලුවාම මේ වගේ ගෙයක් අලුතෙන් හදන්න අවම ලක්ෂ 50කටත් වඩා වැඩි මුදලක් යනවා. ඉතින් එහෙම බලපුවාම අලුතෙන්ම හදපු නිවසක් මිලදී ගන්න එක ගොඩක් ලාභයි. වර්ග අඩි 100ක් විශාල ඩයිනින් ඒරියා එක තමයි මේ. ඔය විදිහට අපි වර්ග අඩි 200ක් විශාල කිචන් ඒරියා එකත් බලාගෙන යමු. 5 දෙනෙක් ඉන්න පවුලකට උනත් සුව පහසුව ජීවත් වෙන්න පුළුවන් හොඳ අවස්ථාවක් මෙම නිවස ඇතුලේ තියෙනවා. වාරියපොළ නගරයේ පේන දුරේ නිසා ජීවත් වෙන්න අවශ්‍ය සියලු පහසුකම් වලට ඔබට විනාඩි කිහිපයකින් ළඟා වෙන්නත් පුළුවන්. පර්චස් 49ක් පමණ වන නිරවුල් ස්වර්ණ භූමි දීමනාපත්‍ර ඉඩමක් මේක. නිරවුල් දීමනාපත්‍ර ඉඩමක් පරවේනි ප්‍රවේනි නොබෙදූ ඉඩම් වලට වඩා වටිනාකමින් හා නිරවුල් භාවයෙන් වැඩි. ඒ අය දන්නවද? දීමනාපත්‍ර ඉඩමකට පිරිසුදු රජයේ පිළිගත් පිඹුරක් තියෙනවා. පවරා ගැනීමේදී යම් යම් කොන්දේසි තිබුණත් එම කොන්දේසි සපුරා ගන්න පුළුවන් ඕනෑම කෙනෙකුට 100% නිරවුල්ව පැවරුම් කරයක් සහිත නොතාරිස් ඔප්පුවකින් ලියා ගන්න පුළුවන් පිරිසුදු ඉඩමක් තමයි දීමනාපත්‍ර ඉඩමක් කියලා කියන්නේ. මෙම ඉඩමේ තුන් පැත්තකින් ඉඩම් වලට මායිම් වෙනවා. එක් පැත්තකින් මායිම් වෙන්නේ පාරකට. තුන් පැත්තකින් කොන්ක්‍රීට් කට්ට දාලා තියෙනවා. එක පැත්තකින් තාප්පේ බැඳලා තියෙනවා. කැඩෙන පොල් ගස් 6ක් මෙම ඉඩමේ තියෙනවා. වයස අවුරුදු 3 පැනපු පැල පොල් ගස් 14ක් තියෙනවා. ඉතින් තව අවුරුදු කීපයකින් ඔබට හොඳ ආදායමක් ලබා ගන්න පුළුවන් නියම ආයෝජනයකට තමයි ඔබ අත තියන්න යන්නේ. පාදනීය නගරයේ පාරට මායිම් ඉඩම් වල පර්චස් එකක අවම විකුණුම් මිල රුපියල් ලක්ෂ 3කට වඩා වැඩි. ඉතින් පුත්තලම කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ සිට මෙම නිවසට තියෙන්නේ හරියටම මීටර් 70ක් විතර. අඩි 11ක නීත්‍යානුකූල වෙන් කරපු පාර්ගයකින් සමන්විතයි. පොල්වලට අමතරව විලාට් අඹ, දෙහි, දිවුල්, කතුරු මුරුංගා, තිබ්බුටු වැනි ශාක මෙම ඉඩමේ හොඳට වැවිලා තියෙනවා. විශේෂයෙන්ම කාරණය තමයි මෙම ඉඩමේ තව වගාවකට සරිලන හොඳ ඉඩ කඩක් තියෙන එක. මෙම ඉඩමේ හිමිකරු හරිම වැදගත් කාර්යබහුල මහත්මයෙක්. ඇත්තටම ඔහුට මෙම දේපොළ නඩත්තු කරන්න අපහසු නිසා ඉඩම පවරන්න හදන්නේ. පර්චස් 49ක නිවස සහිත මෙම ඉඩමට ඔහු රුපියල් ලක්ෂ 90ක මුදලක් බලාපොරොත්තු වෙනවා. නමුත් ඉතා සුහදව ඔහු සමග මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. තිරයේ දිස්සන ඔහුගේ දුරකථන අංකයට කතා කරන්න, ඉක්මනින් දේපොළ පරීක්ෂාවට පැමිණෙන්න කියලා ඉඩමේල්කී අපි ඔබට ආරාධනා කර සිටිනවා. ඉතින් අපි ඉඩමට ආව පාරෙම ආපහු හැරිලා යන්නයි හදන්නේ. සමහර විට ඔබ සමග ආයෙත් මේ පාර දිගේ එන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට මේ ඉඩමේ කතාව අපි අවසන් කරනවා. ඉතින් අලුත් ඉඩම් වල අලුත් කතා දැනගන්න ඔබ කැමති නම් ඉඩමේල්කේ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම අපේ Facebook පිටුව follow කරන්න, web අඩවිය සැරිසරන්න කියලා ආරාධනා කරනවා. එහෙනම් අපි ගිහිල්ලා එන්න. ඔබ සැමට ජය වේවා.